අයිබෝවන් ඇනිමේ ලොවෙන්නයා පවුලේ හැමෝටම ඔන්න අදත් අපි ආවා ඇනිමේ ලෝකේ පෙරලියක් කරපු අපේ ළමා කාලේ ලස්සන කරපු කතාවක් දිගාරින්න. ඔව් මේ තමයි නරුටෝ. කලින් එපිසෝඩ් එකේදී ගමේ හැමෝම කොන් කරපු අපේ නරුටෝ කොල්ලා තමන්ගේ හීනේ පළවෙනි පියවර විදිහට නින්ජා හෙඩ්බෑන්ඩ් එක ලබා ගත්තා. ඔයාලට මතක ඇතිනේ. අද අපි කතා කරන්න යන්නේ නරුටෝ ක්ලාසික් කතාවේ තුන්වෙනි එපිසෝඩ් එක ගැන. සතුරෙක්ද මිතුරෙක්ද සස්කේ සහ සකුරා. මේ එපිය ඇතුලේ හිනා වෙලා පණ යන සීන් වගේම අපේ ඇස්වලට කඳුළු වෙන චරිතවල ඇතුළාන්තයේ හෙළිවෙන මාරම ගැඹුරු තැන් ටිකක් තියෙනවා. නරුටෝගේ ජීවිතේට ඊළඟට මොකද වෙන්නේ? එහෙනම් ලෑස්ති වෙන්න අපි යමු නරුටෝගේ ලෝකෙට. දැන් කතාව පටන් ගන්නේ ඇකඩමියේ ළමයින්ගේ අන්තිම දවසෙන්. අපේ නරුටෝ ඉන්නේ මාරම සතුටින්. මොකද එයා දැන් නිල වශයෙන්ම කොනෝහා ගමේ කෙනින් කෙනෙක්. හැමෝටම පේන්න තමන්ගේ අලුත් හෙඩ්බෑන්ඩ් එකත් බැඳගෙන එයා පන්තියට එනවා. අද තමයි මෙයාලව 3 දෙනා ගාන ඉන්න කණ්ඩායම් වලට බෙදෙන්නේ. නරුටෝගේ එකම හීනේ තමයි යාට පිස්සුවෙන් වගේ ආදරය කරන සකුරා එක්ක එකම ටීම් එකකට වැටෙන එක. හැබැයි ඉතින් සකුරාට නරුටෝ පේන්න බෑ. සකුරාගේ මුළු ලෝකෙම වෙලා තියෙන්නේ පන්තියේ ඉන්න දක්ෂම ලස්සනම කොල්ලා සස්කේ උචිහා ගැන. ඔන්න දැන් නරුටෝට මේක දිරවන්නේ නෑ. සස්කේ දිහා කෙල්ලෝ ඔකොම වහවැටිලා බලන් ඉද්දි නරුටෝ කරන්නේ සස්කේ ඉස්සරහට ගිහින් එයාගේ මූණටම මූණ ලං කරගෙන රවණ එක. දෙන්න හරියට ගිනි පුපුරු විශ්වෙන තරමට රවාගෙන ඉන්නවා. පන්ති ඉන්න අනිත් ළමයින්ටත් මේක දැන් මාර ප්‍රශ්නයක්. මෙන්න මේ වෙලාවේ තමයි ඇනිමේ ඉතිහාසයේ කවදාවත් අමතක වෙන්නේ නැති අදටත් මීම්ස් හැදෙන ඒ සුපිරිම සීන් එක වෙන්නේ. පිටිපස්සේ හිටපු ළමයින්ට වැරදිලා නරුටෝගේ ඇඟේ හැප්පෙනවා. ඊට පස්සේ වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. නරුටෝ කෙලින්ම ගිහින් වැටෙන්නේ සස්කේගේ ඇඟට. දෙන්නගේ තොල් දෙක එකට යාවෙනවා. ඔව් නරුටෝගේ ෆස්ට් කිස් එක ලැබෙන්නේ සස්කේට. පන්ති හිටපු සස්කේගේ ෆෑන් ගර්ල්ස්ලාගේ මූණු ටික දැක්කම නරුටෝට තේරෙනවා Tamanට දැන් නම් බේරිල්ලක් නෑ කියලා. මේ සීන් එකේ මුළු එපිසෝඩ් එකම මාර්ම ෆන් එකකින් තමයි පටන් ගන්නෙ. හරි. දැන් ඔන්න ඉරුකා සෙන්සේ ඇවිත් කණ්ඩායම් බෙදන්න පටන් ගන්නවා. ටීම් නම්බර් 7 නරුටෝ උසුමාකි සකුරා හරුනෝ මේක ඇහුණ ගම නරුටෝ පන්තියම දෙවනත් වෙන්න කෑ ගහලා සතුට වෙනවා. ඒත් සකුරා ඉන්නේ ඔළුව අත ගහගෙන. ඊළඟට තුන්වෙනියාගේ නම කියනවා සස්කේ උචිහා. දැන් සකුරාට මාරම හැපි. හැබැයි නරුටෝ ඉන්නේ අඬන්න ඕන මෙන්න. නරුටෝට ප්‍රශ්නයක් එනවා ඇයි තමන්ගේ සුපිරි කෙනෙක්ව මේ සස්කේ වගේ අහංකාරයක් එක්ක දැම්මේ කියලා. ඉරුකා සෙන්සේ ඒකට දෙන උත්තරේ තමයි කණ්ඩායමක සමබරතාවය. පන්තියේ හිටපු දුර්වලම ශිෂ්‍යයා වුණු නරුටෝව බැලන්ස් කරන්න තමයි පන්තියේ හිටපු දක්ෂම ශිෂ්‍යයා වුණු සස්කේව එකම කණ්ඩායමකට දැම්මේ. කොහොම හරි දැන් ඉතින් අපේ වීඩියෝ 3 දෙනා ටීම් 7 විදිහට එකට වැඩ කරන්න ඕනේ. දැන් ඔන්න කෑම කන වෙලාව. නරුටෝට දැන් ඕනේ කොහොම හරි සකුරාගේ හිත දිනා ගන්න. එයා කරන්නේ සස්කේට හොරෙන් ගහලා එයාව ගැට ගහලා දාලා ට්‍රාන්ස්ෆෝමේෂන් ජුත්සු එක පාවිච්චි කරලා සස්කේ විදිහට වෙස්මාරු කරගන්න එක. සස්කේගේ රූපෙන් ඉන්න නරුටෝ සකුරා ගාවට යනවා. සකුරා ඉන්නේ දැන් තමන්ගේ සිහින කුමාරයා තමන් ගාවට ආවා කියලා මාරම ලව් එකකින්. නරුටෝ හිමින් සැරේ සකුරාගෙන් අහනවා ඔය නරුටෝ ගැන මොකද හිතන්නේ කියලා. සකුරා කියන්නේ නරුටෝ කියන්නේ එයාගේ ජීවිතේට තියෙන ලොකුම වදයක් කියලා. කොහොම වුණත් සස්කේගේ රූපෙන් ඉන්න නරුටෝ සකුරාට ලං වෙනවා. සකුරාත් ඇස් පියාගෙන ලෑස්ති වෙන්නේ හාදුවක් දෙන්න. ඔන්න ඔතනදී තමයි ස්ක්‍රිප්ට් එක වෙනස් වෙන්නේ. කිරි බොද්දී දිනේ පැනපු කිරි බිව්වහම මොකද වෙන්නේ? නරුටෝට එක පාරටම බඩේ අමාරුවක් හැදෙනවා. එයාට සකුරාගේ කිස් එක පැත්තකින් තියලා කකුල් දෙකත් අල්ලගෙන ටොයිලට් එකට තමයි දුවන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ වෙලාවේ නියම සස්කේ ගැට ගහලා හිටපු තැනෙන් පැනලා එනවා. එයාට මගදී සකුරාව හම්බ වෙනවා. සකුරා හිතන්නේ මේ අර කලින් ඇවිත් ගිය සස්කෙමයි කියලා. සකුරා එක පාරටම නරුටෝ ගැන කතා කරන්න පටන් ගන්නවා. මෙතනදී සකුරා කියනවා නරුටෝ කියන්නේ මහා වදයක්. එයාට කොහොමත් අම්මයි තාත්තයි නෑනේ. එයාට හරි වැරද්ද කියලා දෙන්න කවුරුත් නෑ. ඒකයි එයා ඔහොම හැසිරෙන්නේ. මම වගේ අම්මයි තාත්තයි ඉන්න කෙනෙක් එහෙම හැසිරුණොත් මට ගෙදරින් කන්න වෙන්නේ නෑ කියලා සකුරා මේක කියන්නේ සස්කේගේ හිත දිනා ගන්න හිතාගෙන වුණාට සකුරා දන්නේ නෑ සස්කේ කියන්නේත් මුළු පවුලම අහිමි වෙලා තනි වෙච්ච කෙනෙක් කියලා. සස්කේ එක පාරටම නැවතිලා සකුරා දිහා බලලා කියනවා තනිකම ඒක අම්මා තාත්තගෙන් බැනුම් අහනවා වගේ දෙයක් එක්ක සංසන්දනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා මහා කරදරයක් කියලා. අන්නේ වචන ටික සකුරාගේ හදවතටම වදිනවා. සස්කේ එහෙම කියද්දී සකුරාට තේරෙනවා තමන් කියපු දේ කොච්චර වැරදිද. නරුටෝගේ හිතට කොච්චර රිදෙනවා ඇද්ද. මේක මේ එපිසෝඩ් එකේ තියෙන ලොකුම ටර්නින් පොයින්ට් එකක්. සස්කේ නරුටෝට පේන්න බැරි තරම් වෛර කරා. තනිකම කියන දේ ඇතුලේ දෙන්නම ඉන්නේ එකම බෝට්ටුවේ කියන එක සස්කේට තේරෙනවා. එයා නරුටෝව තේරුම් ගන්න පටන් ගන්න එතනින්.
එපිසෝඩ් එක ඉවර වෙන්නේ අපේ නරුටෝ බඩේ අමාරුව හොඳ වෙලා සකුරා හොයාගෙන දුවගෙන එනකොට ආපසු බඩේ අමාරුවක් හැදිලා ටොයිලට් එකට දුවන සීන් එකෙන්. ඒකෙන් ලොකු හිනාවකුත් එක්ක කතාව ඉවර වෙනවා. ඉතින් යාළුවනේ මේ එපිසෝඩ් එකෙන් අපිට ටීම් 7 එකේ අඩිතාලම දාන හැටි ලස්සනට පෙන්වනවා. එකිනෙකාට වෙනස් චරිත තුනක් කොහොමද ඉස්සරහට එකම ගමනක් යන්නේ. මෙයාලව බලාගන්න එන අලුත් සෙන්සේ කවුද? ඒ තමයි ඇනිමේ ලෝකේ ඉන්න කූල්ම කැරක්ටර් එක කකාෂී හටාකේ. හරි. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි බලමු කකාෂි සෙන්සේ ඇවිත් අපේ ටීම් 7 එකට දෙන අමාරුම ටෙස්ට් එක මොකක්ද කියලා. ඒකත් මේ වගේම සුපිරිම එපිසෝඩ් එකක් වෙයි. හිතන්න ඔය අවුරුදු ගානක් තිස්සේ එකම හීනයක් පස්සේ බන්නනවා. ඒ හීනය වෙනුවෙන් ඔයාගේ මුළු ළමා කාලයම කැප කරනවා. දහඩිය කඳුළු විතරක් නෙමෙයි සමහර විට ලේ පවා හලනවා. අන්තිමේදී ඒ හීනේ දොරකඩටම ආවට පස්සේ ඔයාගේම ගුරුවරයා ඔයාගේ මූණටම කියනවා ඔයගොල්ලෝ මේකට ගැලපෙන්නේ නැහැ. ආපහු හැරිලා යන්න කියලා. ඒ වෙලාවට ඔයාට දැනෙන අසරණකම කේන්තිය වචන වලින් විස්තර කරන්න පුළුවන්ද? අයුබෝවන් යාළුවනේ. ඇනිමේ ලොවෙන්නේ හා channel එකට ඔයාලව අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරන්න යන්නේ Naruto Classic Series එකේ පළවෙනි සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයාලා ඉල්ලුවානේ එක දිගට එපිසෝඩ් 3ක්වත් එකම වීඩියෝ එකකින් අරන් එන්න කියලා. ඉතින් ඒ හින්දා තමයි 3 වෙනි එපිසෝඩ් එකට පස්සේ 4 වෙනි එපිසෝඩ් එකත් මේකෙන්ම අරන් එන්නේ. අද අපි බලන්න යන්නේ නිකන් එපිසෝඩ් එකක් නෙමෙයි. අද අපි යන්නේ මුළු Naruto කතාවෙම අත්තිවාරම වැටුණු Kakashi කියන ඒ අద్භූත චරිතයේ භයානකකම මුළු ලෝකයටම පෙන්නපු Naruto Classic Series එකේ 4 වෙනි එපිසෝඩ් එකේ ගැඹුරුම තැන් වලට. මේක සටනක් නෙමෙයි යාළුවනේ. මේක මනෝවිද්‍යාත්මක යුද්ධයක්. මේ එපිසෝඩ් එක ASCII හැංගිලා තියෙන ඔයාලා කවදාවත් නොදකපු ඒ ඩාර්ක් සයිඩ් එක, ඒ සයිකොලොජිකල් ගේම් එක අද මම ඔයාලට දිගහරිනවා. ඉතින් කොහෙටවත් යන්න එපා. කතාව ඉවරනකම් මාත් එක්ක රැඳිලා ඉන්න. කතාව පටන් ගන්නේ අපි කලින් නැවතුව තැනින්. ඇකඩමි එකේ හිරපු ළමයි දැන් නිල වශයෙන් ගෙනිල්ලා බවට පත් වෙලා. අපේ නරුටෝ, සස්කේ සහ සකුරා දැන් ටීම් 7. මේ තුන් දෙනා දිහා බැලුවාම ඔයාලට පේනවා ඇති මේක කොච්චර අවුල් සහගත එකතුවක්ද කියලා. නරුටෝට ඕනේ කොහොම හරි තමන්ව ඔප්පු කරලා හැමෝගෙම අවධානය අරගෙන ඉක්මනින්ම හොකාගේ කෙනෙක් වෙන්න. සකුරට ඕනේ කොහොම හරි සස්කේගේ ආදරේ දිනා ගන්න විතරයි. එයාට නින්ජා කෙනෙක් වෙනවට වඩා සස්කේ එක්ක ඩේට් එකකට යන එක ලොකුයි. අනිත් පැත්තෙන් සස්කේ එයාගේ හිත පිරලා තියෙන්නේ පලිගැනීමෙන්. එයාට මේ නරුටෝ සකුරා කියන්නේ තමන්ගේ ගමනට බාධාවක් වෙන කරේ බැඳපු ගල්ගෙඩි දෙකක් විතරයි. මේ වගේ කිසිම බැඳීමක් නැති එකිනෙකාට වෙනස් අරමුණු තියෙන තුන්දෙනෙක් තමයි එක කණ්ඩායමකට දාලා තියෙන්නේ. ඔන්න ඉතින් මේ තුන්දෙනාට එයාලගේ අලුත් ගුරුවරයා එහෙම නැත්නම් ජෝනින් කමාන්ඩර් විදිහට කකාෂි හටකේව මුණ ගැහෙනවා. කකාෂි පළවෙනි දවසේම මේ තුන්දෙනාව වහලයක් උඩට අරන් ගිහින් කරන ඒ අනතුරු ඇඟවීම මතකද? හෙට උදේ පාන්දර 5ට ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට එන්න. කිසිම කෙනෙක් උදේ කෑම කාලා එන්න එපා. කෑවොත් අනිවාර්යයෙන්ම වමනයයි. මේ වචන ටික ඇහිදී නරුටෝගේ විතරක් නෙමෙයි. මේක බලන අපේ ඇඟත් සීතල වෙලා යනවා. ඇයි කකාෂි එහෙම කියන්නේ? කකාෂි කියන්නේ නිකන් ගුරුවරයෙක් නෙමෙයි. එයා රුධිරයෙන් සහ මරණයෙන් පිරුණු සැබෑ නින්ජා ලෝකයේ දැකපු කෙනෙක්. එයාට ඕනේ මේ ළමයින්ගේ ඔළුවල තියෙන නින්ජා කෙනෙක් වෙනවා කියන්නේ සෙල්ලමක් කියන ඒ බොළඳ අදහස සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාන්න. අහුවද උදේ පාන්දර 5 වෙද්දී අපේ තුන්දෙනාම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට එනවා. බඩගින්නේ නිදිමතේ සීතලේ ගැහි මේ තුන්දෙනා බලාගෙන ඉන්නවා කකාෂි එනකම්. පැයක් යනවා, පැය දෙකක් යනවා. කකාෂි නෑ. උදේ පාන්දර 5ට එන්න කිව්ව කකාෂි එන්නේ දවල් 11ත් පහුවෙලා. ඔලේ හිතනවාද කකාෂි නිකම්ම නිදාගෙන ඉඳලා පරක් වුණා කියලා? නෑ යනවනේ. මේක තමයි කකාෂිගේ පළවෙනි සයිකොලොජිකල් ඇටැක් එක. යුද්ධයකදී සතුරා කවදාවත් ඔයා ලෑස්ති වෙලා කාලා බීලා ෆ්‍රෙෂ් එකේ ඉන්න වෙලාවට පහර දෙන්නේ නෑ. සතුරා පහර දෙන්නේ ඔයාගේ ශාරීරිකව වගේම මානසික ශක්තිය සම්පූර්ණයෙන්ම බිඳුවටම වැටලා තියෙන වෙලාවක. කකාෂි මේ තුන්දෙනාව පෑ ගානක් බඩගින්න තියලා කරන්නේ අන්නේදී එයාලගේ ඉවසීම, එයාලගේ මානසික ඒකාග්‍රතාවය බිඳලා දාන එක. කකාෂි එද්දිත් මේ තුන්දෙනා ඉන්නේ හරිම කේන්තියෙන් වගේම ලොකු විඩාවකේ. ඊට පස්සේ කකාෂි එයාගේ සාක්කුවෙන් ගන්නවා පොඩි රිදී පාට සීනු දෙකක්. මේ සීනු දෙක තමයි මේ සම්පූර්ණ එපිසෝඩ් එකේම කතාව වෙනස් කරන ප්‍රධානම ආයුධය. කකාෂි යලවනවා ලොකු එලාම් ඔරලෝසුවක් කණුවක. දවල් 12ට මේක වදින්න සෙට් කරලා තියෙන්නේ. දවල් 12 වෙන්න කලින් මේ සීනු දෙක මගෙන් උදුර ගන්න ඕනේ. එහෙම බැරි වෙන අයට දවල් කෑම නැහැ. මේක ඇව්වහම තුන්දෙනාම බය වෙනවා. හැබැයි කකාෂිගේ ඊළඟ වචන ටික ඊට වඩා භයානකයි. ඉන්නේ ඔයාලා තුන්දෙනයි. හැබැයි මාගව තියෙන සීනු දෙකයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එක්කෙනෙක්ට සීනුවක් නැති වෙනවා. ඒ සීනුව නැති වෙන කෙනාව අර පේන කණුවේ ගැට ගහලා අනිත් දෙන්න එයාගේ ඉස්සරහා කෑම ගන්නවා. ඊට පස්සේ ඒ කෙනාව කෙලින්ම අපහු නින්ජා ඇකඩමියට යවනවා. ඔයාලා මේකේ තියෙන ගැඹුර තේරුම් ගන්න. කකාෂි මේ කරන්නේ මොකද්ද? එයා මේ තුන්දෙනා අතර තරඟයක් නිර්මාණය කරනවා. මේක ටීම් වර්ක් එකක් බලන ටෙස්ට් එකක් නම්
ඇයි කකාශී සීනු දෙකක් විතරක් ගෙනාවේ මේක තමයි මාස්ටර් ප්ලෑන් එක කකාශිට ඕනේ මේ තුන්දෙනා තමන්ගේ යාළුවව පාවාදීලා තමන්ගේ යාළුවව පාගගෙන හරි ඉස්සරහට යන්න උත්සාහ කරනවාද කියලා බලන්න මේ අහිංසක ළමයි තුන්දෙනාගේ ඔළුවට කකාශි දානවා ඔයගොල්ලෝ පාස් වෙන්න නම් අනිත් එක්කෙනාව බිල්ලට දෙන්න ඕනේ කියන විස බීජේ කකාශි රෙඩි ස්ටාර්ට් කියනත් කලින් අපේ විසීමක් නැති නරුටෝ මොකද කරන්නේ සාක්කුවෙන් කුණා එකක් අරගෙන කෙලින්ම කකාශිට පනිනවා එයා හිතන්නේ කකාශිව බයි කරලා සීනුව ගන්න හැබැයි ඇහිපිය ගහන වේගෙන් ඒ කියන්නේ නරුටෝටවත් හිතාගන්න බැරි වේගයකින් කකාශි නරුටෝගේ අතින් අල්ලලා ඒ කුණා එකම නරුටෝගේ බෙල්ලට තියෙනවා කකාශිගේ ඇස්වල තියෙන ඒ සීතල මාරාන්තික බැල්ම දකිද්දී සස්කේටයි සකුරාටයි තේරෙනවා තමන් ඉස්සරහා ඉන්නේ නිකන් ටීචර් කෙනෙක් නෙමෙයි තප්පරෙන් පණ ගන්නන්න පුළුවන් අතිදක්ෂ ඝාතකයෙක් කියලා කකාශි එතනදී කියනවා මම තාම ස්ටාර්ට් කිව්වේ නෑනේ කියලා ඒකෙන් කකාශි පෙන්නන්නේ තමන්ගේ තියෙන බලය සහ වේගය මේක තමයි යාළුවනේ ජෝනින් කෙනෙක් සහ ගෙනින් කෙනෙක් අතර තියෙන අහසට පොළොව වගේ වෙනස ටෙස්ට් එක නිල වශයෙන් පටන් ගත්ත ගමන් සස්කේ සහ සකුරා කැලේ ඇතුළට ගිහිල්ලා හැංගෙනවා නින්ජා කෙනෙක්ගේ පළවෙනිම සහ මූලිකම රූල් එක තමයි ඒක තමන්ගේ සේයාවක්වත් සතුරාට දැනෙන්න නොදී සැඟවෙන එක තමන්ගේ චක්‍ර එක පාලනය කරගෙන පරිසරයත් එක්ක එකතු වෙන එක ඒත් අපේ නරුටෝ එහෙම හැංගෙන ජාතිය කෙනෙක් නෙමෙයි එයා කෙලින්ම කකාශි ඉස්සරහට ගිහින් හිට ගන්නවා මං හැංගෙන්නේ නෑ මම කෙලින්ම සටන් කරනවා කියලා මේකෙන් පේනවා නරුටෝගේ තියෙන ආත්ම විශ්වාසය වගේම නින්ජා ටැක්ටික්ස් ගැන එයාට කිසිම දැනුමක් නෑ කියන එක නරුටෝ හිතන්නේ හයියෙන් ගහන එක තමයි සටන් කරනවා කියන්නේ කියලා මෙන්න මේ වෙලාවේ තමයි මුළු එපිසෝඩ් එකේම අමුතුම ඒ වගේම කකාශිගේ චරිතයේ තියෙන ඒ සැහැල්ලු බව පෙන්වන සිදුවීම වෙන්නේ නරුටෝ කේන්තියෙන් පුපුර සටනට එද්දී කකාශි තමන්ගේ සාක්කුවෙන් ගන්නවා පොතක් ඔව් සටනක් මැද එයා පොතක් කියවන්න පටන් ගන්නවා ඒ පොතේ නම මේ කවුට් පැරඩයිස් මේක නිකන් විහිළුවක් නෙමෙයි යාළුවනේ මේක නරුටෝට කරන ලොකුම අවමානය සයිකොලොජිකල් ඇටැක් එකක් කකාශි මේ ක්‍රියාවෙන් නරුටෝට කියන්නේ ඔය කොච්චර දැඟලුවත් මට ඔයත් එක්ක සටන් කරන ගමන් මේ පොත කියවන්නත් පුළුවන් ඔයා මට කිසිම තර්ජනයක් නෑ කියන එක තමන්ව ගණන් ගන්නවත් නෑ කියන එක නරුටෝ වගේ අවධානය බලාපොරොත්තු වෙන කෙනෙක්ට දරා ගන්නම බැරි දෙයක් නරුටෝ කේන්තියෙන් පිස්සුවෙන් වගේ පහර පිට පහර දෙනවා පංච් කරනවා කික් කරනවා ඒත් කකාශි තමන්ගේ පොත් ඇස් දෙකෙන් අහකට ගන්නේ නැතුව එක අතකින් ඒ හැම පහරක්ම බොහොම ලේසියෙන් මගහරිනවා නරුටෝගේ වේගය කකාශිට නිකන් සෝලෝ මෝෂන් වීඩියෝ එකක් වගේ ඊට පස්සේ තමයි අපි කවුරුත් හිනාවුණු ඒ සුප්‍රසිද්ධ සීන් එක වෙන්නේ. නරුටෝ පිටිපස්සෙන් ගිහින් පහර දෙන්න හදද්දී කකාශි එක පාරටම අතුරු දාන්න එනවා. නරුටෝ වටපිට බලද්දී කකාශි ඉන්නේ එයාගේ හරියටම පිටිපස්සේ. අත් දෙක එකතු කරලා ටයිගර් සීල් එක හදලා කකාශි එල්ල කරන 1000 years of death එහෙම නැත්නම් මරණයේ සහස්‍රය කියන ඒ රහස් පහර. නරුටෝ අඩිගාන කුසින් විසිලා ගිහින් වතුරට වැටෙනවා. මේක බලන අපිට බඩ අල්ලගෙන hina ගියාට මේක ඇතුලේ ලොකු ඩීප් මීනින් එකක් තියෙනවා. කකාශි මේකෙන් නරුටෝට කියලා දෙන පාඩම තමයි සටනකදී තමන්ගේ පිටුපස ඒ කියන්නේ තමන්ගේ බ්ලයින්ඩ් ස්පොට් එක ආරක්ෂා කරගන්න එක කොච්චර වැදගත්ද කියන එක. සතුරෙක් කවදාවත් ඉස්සරහින් එනකන් බලන් ඉන්න බෑ. සතුරා ඉන්නේ ඔයා හිතන්නේවත් නැති තැනකින්. වතුරට වැටුණු නරුටෝ ලේසියෙන් අතාරන කෙනෙක් නෙමෙයි කියලා අපි දන්නවනේ. වතුරෙන් ගොඩ එන නරුටෝ එයාගේ අලුත්ම ඒ වගේම එයාගේ සිග්නේචර් මූව් එක වෙන ෂැඩෝ ක්ලෝන් ජුට්සු එක පාවිච්චි කරනවා. ක්ලෝන් 7-8ක්ම හදාගෙන කකාශිව වට කරනවා. මේ වෙලාවේ කකාශිගේ ඇස්වලත් පොඩි පුදුමයක් ඇදෙනවා. මොකද ඇකඩමියෙන් දැන් අවුටුණු ළමෙක්ට මේ වගේ ඇඩ්වාන්ස් ජුට්සු එකක් පාවිච්චි කරන්න පුළුවන් වීම සහ ඒකට ඕනේ කරන චක්‍ර ප්‍රමාණය නරුටෝ ගාව තියෙන එක කකාශිව පුදුම කරනවා. නරුටෝ එක ක්ලෝන් කෙනෙක්ව කකාශිගේ පිටිපස්සේ යවලා කකාශිව තද කරලා අල්ලගන්නවා. අනිත් නරුටෝලා ටික එකතු වෙලා කකාශිට පහර දෙන්න පනිනවා. අපිත් හිතන්නේ දැන් හරි නරුටෝ කකාශිව අල්ලගත්තා. සම්පූර්ණයෙන්ම සීනව ගත්තා කියලා. නරුටෝ මුළු වෙර යොදලා ඒ පහර එල්ල කරනවා. ඒත් පහර වදින්නේ කකාශිට නෙමෙයි. ඒ පහර වදින්නේ තවත් නරුටෝ කෙනෙක්ට. කකාශි ඒ වෙනකොටත් කුවරිම්නෝ ජුට්සු එහෙම නැත්නම් රිප්ලේස්මන්ට් ජුට්සු එකක් පාවිච්චි කරලා එතනින් මාරු වෙලා. කකාශි යාගේ තැනට නරුටෝගේම ක්ලෝන් එකක්ව මාරු කරලා. දැන් මොකද වෙන්නේ නරුටෝගේ ක්ලෝන්ස් ටික ගහගන්නේ නරුටෝලා එක්කමයි. ඔයා තමයි කකාශි නෑ ඔයා තමයි කකාශි කියාගෙන කවුද ඇත්තම නරුටෝ කියලා හොයාගන්න බැරුව එයාලා යාලටම ගහගන්නවා. මේ සීන් එකෙන් පස්සේ කකාශි අපිට වගේම නරුටෝට කියලා දෙන ලොකුම පාඩමක් තියෙනවා. ඒ තමයි ඔයා ගාව කොච්චර ලොකු චක්‍ර ශක්තියක් තිබ්බත් අර කොච්චර ලොකු ජුට්සු පුළුවන් වුණත් මෝලය පාවිච්චි කරලා සටන් කරන්න දන්නේ නැත්නම් ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ කියන එක. නරුටෝට පව එක තියෙනවා. ඒත් ස්ට්‍රැටජි එකක් නැහැ. කේන්දියෙන් පුපුරන නරුටෝ අන්තිමේදී ක්ලෝන්ස් ටික නැති කරලා දානවා. එතකොට එයා දකිනවා ගහක් යට තියෙනවා එක සීනෝ. නරුටෝ හිතන්නේ අර සටනස්සේ කකාශිගෙන් මේක වැටිලා ඇති කියලා. කිසිම දෙයක් හිතන්නේ නැතුව වටපිටාව ගැන කිසිම අවධානයක් දෙන්නේ නැත්. නරුටෝ කඩාගෙන පනිනවා ඒ සීනුව ගන්න. ඒත් ඒක තවත් එක උගුලක්. කකාශි අටවපු බොහොම සරල මල පුඩුවකට අහුවෙන නරුටෝ කකුලෙන් ගැට ගැහිලා ගහේ උඩ එල්ලිලා ඉන්නවා.
නරුටෝගේ තියෙන කෑදරකම සහ නොයිවසිලිමත්කම තමයි මෙතනදී එයාගේ පරාජයට කෙලින්ම හේතු වෙන්නේ. නින්ජා කෙනෙක් කියන්නේ දකින්න දෙයට එහා ගියපු දේ දකින්න ඕන කෙනෙක්. See underneath the underneath කියන සංකල්පයෙන් නරුටෝට තවම තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම දේවල් වෙන අතරේ සස්කේ මොකද කරන්නේ? එයා ගහක් උඩට වෙලා කොළත් ඔස්සේ හැංගිලා මේ දිහා බොහොම සූක්ෂමව බලාගෙන ඉන්නවා. සස්කේ කියන්නේ නරුටෝ වගේ මෝඩයෙක් නෙමෙයි. එයා කකාෂිගේ හැම චලනයක්ම හැම ජුට්සු එකක්ම කකාෂිගේ වේගය කොච්චරද කියන එක ඊටමත් හොඳින් අධ්‍යයනය කරනවා. නරුටෝ වගේ ඉස්සරහට පැනලා මැරුම් කන්න නැතුව නිවැරදිම අවස්ථාව වෙනකන් සස්කේ බලාගෙන ඉන්නවා. මේක තමයි සැබෑ ඝාතකයෙකුගේ සැබෑ නින්ජා කෙනෙකුගේ ලක්ෂණය. නරුටෝ උගලට අහුවෙලා ගහේ එල්ලිලා කෑ ගහන මොහොතේ කකාෂි නරුටෝ ගාවට ඇවිත් නරුටෝට අවවාද කරනවා. මෙන්න මේ තප්පරේදී කකාෂිගේ අවධානයෙන් නරුටෝ දිහාවට හැරෙනවා. සස්කේ තේරුම් ගන්නවා තමන්ට ලැබෙන එකම සහ හොඳම අවස්ථාව මේක තමයි කියලා. කකාෂිගේ ගාඩ් එක පොඩ්ඩක් හරි පහත් වෙන මේ තප්පරේ සස්කේ ප්‍රයෝජනයට ගන්නවා. කිසිම සද්දයක් නැතුව තමන්ගේ හුස්ම පවා පාලනය කරගෙන සස්කේ තමන්ගේ කුණයි සහ ශූරිකන් වලින් කකාෂිට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරයේ වේගය සහ නිවැරදිකම කකාෂිවත් පුදුම කරනවා. අපි දකිනවා ඒ ශූරිකන් කෙලින්ම ගිහින් කකාෂිගේ ඇඟේ වදිනවා. ලේ විසිනවා. කකාෂි බිමට ඇදගෙන වැටෙනවා. මේක දකින සකුරා කැලේ ඇස්සේ ඉඳන් බයෙන් කෑ ගහනවා. සස්කේ ඇත්තටම කකාෂිව මැරුවද කියලා. සස්කේගේ මූණේ තියෙන ලොකු තිගැස්ම. එයාටත් හිතාගන්න බෑ එයා ඇත්තටම ජෝනින් කෙනෙක්ට පහර දුන්නද කියලා. ඇත්තටම සස්කේට කකාෂිව පරද්දන්න පුළුවන් වුණාද? අර තරම් දක්ෂ කකාෂි කියන්නේ ඒ තරම් ලේසියෙන් අහුවෙන ලේසියෙන් මැරෙන කෙනෙක්ද? සස්කේගේ මේ ඇටැක් එකෙන් පස්සේ කකාෂි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මේ තුන්දෙනාට කකාෂිව පරද්දලා සීනු දෙක අරගෙන පාස් වෙන්න පුළුවන්ද? නැත්නම් මේ කිසිම ටීම් වර්ක් එකක් නැති එකිනෙකාට කුහකකම් කරන මේ තුන්දෙනාටම ආපසු අර කනගාටු දායක නින්ජා ඇකඩමියටම යන්න වෙයිද? මේ ලොකු ප්‍රශ්න මේ අතිශාල කුතුහලය අපේ ඔළුවේ ඉතුරු කරලා තමයි යාළුවනේ මේ 4 වෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ. මේ එපිසෝඩ් එක නිකම්ම සටනක් නෙමෙයි කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. මේකෙන් අපිට කියලා දෙන දේවල් ගොඩක් තියෙනවා. Taman කොච්චර දක්ෂ වුණත් Tamanගේ සතුරාව කවදාවත් අවතක්සේරු කරන්න හොඳ නැහැ කියන එක. කකාෂි කියන්නේ ඒ දේ හරියටම ඔප්පු කරපු චරිතයක්. ඒ වගේම හැඟීම් වලට වහල් වෙලා කේන්තින් තීරණ ගන්න එකෙන් වෙන්නේ Tamanවම අනුතරේ වැටෙන එක කියලා නරුටෝගේ ඒ මෝඩ ක්‍රියා කලාපයෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. අනිත් වැදගත්ම දේ තමයි Tamanගේ යාළුවෝ Tamanගේ කණ්ඩායම එක්ක එකතු වෙන්නේ නැතිව තනියම ගමනක් යන්න බැරි බව මේ එපිසෝඩ් එක පුරාවටම කකාෂි අපිට ඉඟි කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා හිතන්නේ මේ කතාවේ ඊළඟට මොනවා වෙයිද? සස්කේගේ ප්‍රහාරයෙන් පස්සේ කකාෂිගේ ඇත්තම පව එක අපි දකිවිද? සකුරාට මේ ටෙස්ට් එකේදී මොනවා වෙයිද? දවල් 12 වෙද්දී කවුරු ෆේල් වෙයිද? කවුරු පාස් වෙයිද? පස්වෙනි එපිසෝඩ් එකේ රිවිව් එකෙන් මේ රහස මේ සයිකොලොජිකල් ගේම් එකේ අවසන් ප්‍රතිඵලය අපි සම්පූර්ණයෙන්ම එළියට ගමු. මම ඔයාලට පොරොන් දෙනවා. ඊළඟ එපිසෝඩ් එක මීට වඩා ගොඩක් රසජනකයි වගේම හැමෝගෙම ඇස් වලට කඳුළු එන ඔයාලා කවදාවත් බලාපොරොත්තු නොවුණු සංවේදී අවසානයක් ඒකේ තියෙනවා කියලා. ඉතින් අද වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ ඇනිමේ ලොවෙන්නේ හා channel එක subscribe කරලා bell icon එකත් එක්ක click කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ review එක ගැන ඔයාලගේ අදහස් ඔයාලට හිතුණු දේවල් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් comment කරන් යන්න. ඔයාලගේ හැම comment එකක්ම මම කියවනවා. මම ඔයාලගේ නරුටෝ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.